හයි වෙල්කම් ටු මයි channel. ඔන්න ඉතින් ඔයාලට අද බලා ගන්න පුළුවන් අපේ ගෙදර ඉඳන් බෙරගල කඳු පන්ති ලස්සනට පේන විදිහ. අද ඉතින් ලස්සන දවසක්. උදේ ලස්සන දේශගුණයක් තමයි තිබ්බේ අහස නිල් පාටට. ඔන්න ඉතින් අද මම ටවුන් ගියා. හපුතලේ තමයි ගියේ. ඉතින් බෙරගල ටවුන් එකේ ඉඳන් හපුතලේට යනකොට තියෙන view එක තමයි මේ. ඉතින් ගොඩාක් ලස්සනයි පාර දෙපැත්තෙම. ගොඩක් කොළ පාට පරිසරයක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ වගේම ඈතින් පේන කඳු පන්ති. ඉතින් ඔයාලා ට්‍රැවල් කරන්න හපුතලේට එනවා නම් අනිවාර්යෙන්ම හපුතලේ ලස්සන තැන් ගොඩක් තියෙනවා ඔයාලට බලන්න. ඉතින් දවසක මගේ වීඩියෝ එකකින් ඔයාලව ඒ වගේ ලස්සන තැන් බලන්න එකගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ ලස්සන පාරක් දිගේ ඔයාටත් යන්න ආස හිතෙනවා නේද? ඉතින් මේ බලන්නකෝ ලස්සන view එකක් තමයි අපිට පේන්නේ. අදහසත් ගොඩක් නිල් පාටට පේනවා. ඉතින් පහලින් පේන කඳු වැටි ගොඩක් ලස්සනට පේනවා. මෙහෙම නෙමෙයි ළමයි උදේ පාන්දරම කොහොමත් 5:06ට විතර ඔයාලා මේ පාර දිගේ ගියොත් එහෙම ඉර පායනකොට අර නිකන් රත්තරන් පාට වගේ ලස්සන එළියක් එන්නේ. අන්න ඒ එළිය ඔය කඳු පන්ති වලට වැටිලා ඒ කඳු ටික ලස්සන නිකන් රත්තරන් පාටකින් වගේ දිලිසෙනවා. ඉතින් ඔයාලට ඒ ලස්සන view එක බලා ගන්න පුළුවන් උදේ පාන්දර ආවොත්. මාත් උදේම කොහේ හරි ගියොත් ඔයාලට ඒ වගේ වීඩියෝ එකකුත් අරගෙන අනිවාර්යෙන්ම ඔයාලට බලන්න දාන්නම්. ඉතින් මේ කඳු වලට ඉරේලි ඉවරනවා මාරම ලස්සනයි. පාන්දර 5:06ට විතර ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඉතින් නිකන් දිව්‍ය ලෝකෙන් වැටුණ කෑල්ලක් වගේ ඒ තරම්ම ලස්සනයි. ඉතින් ඔහොම පාර දිගේ යනකොට මාර හිතට නිදහසක් තමයි දැනෙන්නේ. ඉතින් ඔයාටත් ඔයා ආදරේ කරන කෙනත් එක්ක හරි නැත්නම් පවුලේ අයත් එක්ක හරි ඔයාලා කොහේ හරි යන්න හිතාගෙන ඉන්නවනම් විශේෂම දෙයක් තමයි මෙතනට අනිවාර්යෙන් වෙන්න ඕනි. මේ තමයි හපුතලේ view point එක. මෙතනට ගොඩාක් ලස්සනට ගොඩාක් තැන් පේනවා. ඉතින් මෙතන view points වලින් මෙතන තියෙන view point එක තමයි ගොඩක් ලස්සනම view point එක. ඔතෙන්ට ගොඩාක් ලස්සන view එකක් පේනවා. අනිවාර්යෙන් මම ඔයාලව එතනටත් එක්කගෙන යනවා. ඉතින් මේ වගේ කඳු පන්ති එතකොට තේ වතු මැදින් තමයි බෙරගල ඉඳන් හපුතලේට තියෙන මාර්ගය තියෙන්නේ. ඉතින් අපි දැන් හපුතලේ ටවුන් එකට ආවා. ඉතින් ඔයාලට කොහේ හරි යනවා නම් අනිවාර්යෙන්ම ට්‍රැවල් කරන්න ඕනම ලස්සන නගරයක් තමයි හපුතලේ නගරය.